ගරු ඇමැත්තුමනි දැන් මේ කොළඹ ප්‍රදේශයේ දැන තැන් දෙකක පවත්වාගෙන යනවා. එකක් තමයි කොළඹ 7 බ්‍රෙඩ් සිනමන් එක ඉස්සරහා තියෙන චබාබ් හවුස් එක. ඊළඟට දෙහිවල අල්විස් ප්‍රදේශයේ කියන පාරෙත් අවස්ථානයක් පවත්වාගෙන යනවා. දැන් ඒ දෙක පිළිබඳව මම දෙසැම්බර් මාසයේ ගරු අගමැතිතුමියගෙන් ප්‍රශ්න කළාම අගමැතිතුමියත් පිළිගත්තා මේවා නීත්‍යානුකූල නැහැ, මේවා ලියාපදිංචි කරලා නැහැ. නමුත් ඒ දෙකටම තවම රජයේ පොලිස් ආරක්ෂාව හා STF එකේ ආරක්ෂාව දපාගෙන තමයි මේ දෙකම පවත්වාගෙන එතකොට අගමැතිතුමියත් පිළිගත්තා මේවා නීත්‍යානුකූල නොවන මධ්‍යස්ථාන හැටියට හඳුනගෙන තිබෙනවා. එතකොට දැන් මේ දෙසැම්බර් මාසයේ ඉඳන් අද වෙනකොට මාස 7කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. ඇයි මේ නීත්‍යානු නොවන මේ මධ්‍යස්ථාන පිළිබඳව ක්‍රියාමාර්ග තවම නොගෙන ඉන්නේ කියන එක මම කැමැතියි ඔබතුමාගෙන් මේ පිළිබඳව දැනගන්න. ඒ වගේම ගරු ඇමැතිතුමනි දැන් අර විශේෂයෙන්ම මේ කොළඹ 7 සිනමන් රෙඩ් එක ඉස්සරහා තියෙන එක STF ගාඩ් එක අයින් කරාට තවම පොලිසිය තිබෙනවා. ඔබතුමා දැන් උනත් හරි ගිහලා බලන්න පුළුවන්. පොලිස් ආරක්ෂාව දීලා එකට ප්‍රශ්නේ තියෙන්නේ මේ යුදෙව් මධ්‍යස්ථාන ඒ කියන්නේ අපේ රට ගත්තොත් අපි දන්නවා අපේ රටේ යුදෙව්වෝ නැහැ. යුදෙව්වෝ ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දන්නවා ඒ වගේම ඊශ්‍රායලයේ රට පිළිබඳව ඉතාම කන්ට්‍රෝවර්ෂල් රටක්. ඒ වගේම මොසාඩ් සංවිධානය අපේ රටේ යුද්ධයට විශේෂයෙන්ම යුද්ධයේ තියෙන කාලෙත් ඊශ්‍රායලය මොසාඩ් සංවිධානය අපේ රටේ ආණ්ඩුවත් එක්ක එදා සටන් කරපු LTT සංවිධානයට පවා ඍජුව උදව් කරලා මුදල් දීලා ට්‍රේනින් දීපු රටක් ඒක. ඒතකොට අද වෙනකොට ඒ රට අනියම් ආකාරයේ දැන් අපේ රටේ යම් මේ සංස්කෘතික මධ්‍යස්ථාන හරහා ඇතුළත් වීමක් වෙලා තියෙනවා කියන එක තමයි මගේ අදහස. ඉතින් මම අහන්නේ රජයක් හැටියට ඔබතුමාලා දන්නවා මට වැඩිය විශේෂයෙන්ම පලස්තීනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් පෙනී හිටපු එම ඉතිහාසයක් තිබෙන දේශව්‍යාපාලන ව්‍යාපාරයක් හැටියට ඇයි මේ ඊශ්‍රායලය පිළිබඳව මේ තරම් සොෆ්ට් එකට හිතන්නේ? මොකද ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල හා ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන ආකාරය, ඒගොල්ලෝ රටවල් වලට කඩා වැදිලා ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන ආකාරය, Tamanගේ උවමනාව වෙනුවෙන් ඕනම දෙයක් අන්තයකට යන්න ඉන්න රටක් හැටියට අද පලස්තීනයේ ජනතාවට කරන ගාසා තීරයේ මේ කරන විශාල සංහාරය ගැන අපි සියලු දෙනාම දනවා. ඉතින් මං හිතන්නේ දැන් ඔබතුමා පෞගියදා පලස්තීනයේ පාර්ලිමේන්තු සහයෝගිතා ව්‍යාපාර සභාපතිවරයා මම ඒක ඔබතුමා මම ලේකම් හැටියටපත් වුණා. ඔබතුමාගේ ඉල්ලන්නේ විශේෂයෙන්ම දැන් මේ අනවසර හැටියට තිබෙන මේ පවත්වාගෙන යන මේ මධ්‍යස්ථාන. එතකොට ඒවා පොලිස් ආරක්ෂාව දීම තුළ ඒවා ලීගලයිස් වෙනවා. ඒ කියන්නේ ඒකට නීත්‍යානුකූල භාවයක් ලැබෙනවා. ඉතින් මේක අනවසරයි කියලා ආණ්ඩුවත් පිළිගන්නවා. ඒ පිළිගන්න ගමන් ආරක්ෂාවත් දෙනවා. එතකොට ඒ දෙකම වෙන්න බෑ. එක්කෝ මේක නීත්‍යානුකූල කියලා පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් ආරක්ෂාව ඉවත් කරන්න. ඒ හින්දා ගරු ඇමැතිතුමනි මට පැහැදිලි කරන්න දැන් මේ නීත්‍යානුකූල නොවන තිබෙන මධ්‍යස්ථාන වෙනුවෙන් ඔබතුමාලා කොයිතරම් කාලයක් ගන්නවද මේවා වසා දමන්න හරි මේකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.